ඕවන් මගේ අලුතින්ම ආරම්භ කරන ලද ICT camp YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සිසුන් සඳහා නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2019-21-22 වසරවල සිසුන්ට පැවති විභාගයේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙවර ගියවර විභාගයට පෙනී සිටි සහ මෙම වසරේ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාගය නුදුරු දිනයක පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා උදව් කිරීමක් වශයෙන් මෙම වීඩියෝව මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ අද මේ වීඩියෝවේ මම බලාපොරොත්තු වෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ඔබ සමග සාකච්ඡා කරන්න. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නට යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 0.65 ද්විම වශයෙන් නිරූපණය කිරීමට බෙටු පිහිටුම් 30 තැනක් අවශ්‍ය වේ කියලා. 30 තැන පෙරවීමට සුදුසු සංඛ්‍යාව මොකක්ද කියලා තමයි අහන්නේ. 65 කියන දශමයේ සංඛ්‍යාව ද්විමය කරන්න ඔයාලා දන්නවා කරන්න ඕනේ දෙකෙන් බෙදාගෙන යන්න ඕනේ. ඉතුරු තියෙනවා නම් ඉදිරියෙන් එක විදිහටත් ඉතුරු නැත්නම් ඉදිරියෙන් බිඳුව විදිහටත් නිරූපණය කරන්න ඕනේ. උදාහරණයක් කරලා පෙන්නන්නම් ඔයාලට. 65 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදනවා. එතකොට එනවා 32යි ඉතුරු නැහැ. එහෙනම් බිඳුවයි. 32 දෙකෙන් බෙදනවා 16යි ඉතුරු නැහැ. 16 දෙකෙන් බෙදනවා 8යි ඉතුරු නැහැ. 8 දෙකෙන් බෙදනවා 4යි ඉතුරු නැහැ. 4 දෙකෙන් බෙදුවාම 2යි ඉතුරු නැහැ. 2 දෙකෙන් බෙදුවාම 2 දෙකෙන් බෙදුවාම දුවේ පුතේ එනවා 1යි ඉතුරු නැහැයි කියලා. එතකොට අපිට මෙතන පිළිතුර විදිහට එනවා මේක පල්ලෙහා ලියන්නම් 1යි බිංදු 5යි 1 දෙකේ පාදයට. ඒ කියන්නේ මෙතන අවශ්‍ය වෙනවා අපිට බිටු කීයක්ද? 7ක් අවශ්‍ය වෙනවා. හොඳයි. එහෙනම් පිළිතුර විදිහට අපිට 2 කියන පිළිතුර ලබා ගන්නට පුළුවන්. දැන් දෙවෙනි ප්‍රශ්නට යමු. සමාගමකට සේවාදායකයෙකු සමග මාර්ගගත ක්‍රමයට ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය ව ඇත. මෙම ගිවිසුමෙහි පිළිසරසුම කිසිවෙකුට වෙනස් කළ නොහැකි වනසේ සකස් කිරීමට වඩා සුදුසු ගුණ ප්‍රරූපය කුමක්ද? කිසිවෙකුට වෙනස් කළ නොහැකි වනසේ කිව්වොත් අපිට මේක PDF විදිහට තමයි සකස් කරන්න වෙන්නේ. එතකොට පිළිතුර වෙන්නේ 2. තුන්වෙනි ප්‍රශ්නය පහත සඳහන් කවරක් වදන් සැකසුම් මෘදුකාංගයක් වාර්තයෙන් කළ හැකි දේ වඩාත් හොඳින් විස්තර කරයිද? වඩාත් හොඳින් ඒ වචනේ අපි සැලකිලිමත් වෙන්න වෙනවා. එතකොට පළවෙනි එක ලේඛනය යතුරු ලියනය කිරීම එකක් සත්‍යයි. ලේඛනය යතුරු ලියනය කිරීම සහ මුද්‍රණය කිරීම එකත් සත්‍යයි. යතුරු ලියනය කිරීම හැඩසව ගැනීම සහ සුරැකීම එකත් සත්‍යයි. යතුරු ලියනය කිරීම හැඩසව ගැනීම සුරැකීම සහ මුද්‍රණය කිරීම පිළිතුර යහන්නේ වඩාත් හොඳින් කියලා. ඒ නිසා අපිට 4 වෙනි පිළිතුර මේකේ සත්‍ය විදිහට බාර ගන්න සිද්ධ වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ අපිට 4 තමයි ගන්න වෙන්නේ. 4 වෙනි ප්‍රශ්නය පහත සඳහන් කුමක් නිදහස් පැතුරුම්පත් මෘදුකාංගවල නම් පමණක් නිරූපණය කරයිද? මෙතනදී දුවේ පුතේ මම කියලා දෙන්නම් ඔයාලට නිදහස් සහ වාණිජ්‍ය කියන මෘදුකාංග වර්ග දෙකේ වෙනස. මෘදුකාංග ගත්තම අපිට මෙතන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. වාණිජ්‍ය මෘදුකාංග සහ නිදහස් නැත්නම් විවෘතකේත මෘදුකාංග කියලා. වාණිජ්‍ය කියලා කියන්නේ අපි කමර්ෂල් කියනවා. විවෘතකේත වලට ඕපන් සෝස් කියලා කියනවා. වෙනස තමයි වාණිජ්‍ය මෘදුකාංග මුදල් දීලා ලබා ගන්න ඕනේ. විවෘතකේත මෘදුකාංග මුදල් ගෙවීමකින් තොරව භාවිත කරන්න පුළුවන්. සහ වාණිජ්‍ය මෘදුකාංග වල කොයි වෙලේවත් ක්‍රම ලේඛය අපිට සපයන්නේ නැහැ. හැබැයි
නිදහස් මෘදුකාංගවල නැත්නම් විවෘතකේතු මෘදුකාංගවල අපිට ක්‍රමලේඛය කෝඩින් ටික සපයනවා අපිට ඕන අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන්. එහෙනම් අපිට ඒකේ පිළිතුර විදිහට බාර ගන්න වෙන්නේ මේකේ විදිහට පිළිතුර විදිහට අපිට 3 තමා බාර ගන්න වෙන්නේ Google Sheets, Calc කියන උදාහරණ දෙක තියෙන පිළිතුර. දැන් යමු පස්වෙනි ප්‍රශ්නෙට. අතුරුම්පතක ඇති කෝෂයකට සමීකරණ ඇතුළත් කරනවා. එතකොට අවසාන අගය මොකක්ද කියලා අහනවා. අපි මෙතනදී පැතුරුම්පත් වල භාවිත වන ප්‍රමුඛතා අනුපිළිවෙල සලකන්න ඕනේ. පැතුරුම්පතේ ප්‍රමුඛතාවය ඉහළින්ම තියෙන වරහන, ඊළඟට තියෙන බලය කියන එක සංකේතවත් කරන්නේ ඔයාලා දන්නවා ඇති මෙන්න මේ සංකේතයෙන්. ඊළඟට බලයට පස්සේ වැඩි කිරීම, බෙදීම, ඊට පස්සේ එකතු කිරීම, අඩු කිරීම. එහෙනම් ඒ ප්‍රමුඛතාවයට අනුව පළවෙනියටම කරන්න එකතු කිරීම 5යි 4යි 9යි. එතකොට අපිට එනවා පිළිතුර එතෙන් ටික 3 බෙදීම 6 වැඩි කිරීම 9 බෙදීම 3 ඍණ 7. දැන් ප්‍රමුඛතානුපිළිවෙලට වැඩි කිරීම බෙදීම තිබ්බට ඉස්සෙල්ලා වමේ ඉඳන් දකුණට යද්දි පළවෙනියට තියෙන එක කරන්න ඕනේ. එහෙනම් 3 බෙදීම 6 කියලා කියන්නේ 3 6න් බෙදුවාම 0.5ක් වෙනවා. වැඩි කිරීම 9 බෙදීම 3 අඩු කිරීම 7. එහෙනම් 0.5 9න් ගුණ කරනවා. 0.5 9න් ගුණ කරපුවම 4.5යි. 4.3න් 5න් බෙදුවාම 1.5 අඩු කිරීම 7. එහෙනම් පිළිතුර වෙනවා ඍණ 5.5 පිළිතුර 1. ඊළඟ ප්‍රශ්නය සමාගමක අලෙවි කළමනාකරුවෙකුට තම නිෂ්පාදනයක් එළිදැක්වීම පිළිබඳ තොරතුරු එහි අධ්‍යයන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍යයි. ඒකට යෝග්‍ය මොකක්ද? ඉදිරිපත් කිරීමක් නම් අපිට මෙතනදී සමර්පණ අවශ්‍ය වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ පහත් සඳහන් කුමනාංගය සමර්පණයකදී කඳාවක් සෙමින් ප්‍රදර්ශනය කිරීමට භාවිත කරයිද? සජීවකරණය නැත්නම් සජීවනය ඇනිමේෂන්ස් මගින් කරන්නේ කඳාවක තියෙන සියලුම වස්තුන්ට අපිට චලන දෙන්න පුළුවන්. සංක්‍රමණ කියන ඒවා තමයි පාවිච්චි කරන්නේ. කඳා සංක්‍රාන්ති කියලාත් කියනවා. ට්‍රාන්සිෂන්ස් තමයි පාවිච්චි කරන්නේ අපි කඳාවක් සෙමින් ප්‍රදර්ශනය කරන්නේ. අටවෙනි ප්‍රශ්නය දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් අවශ්‍ය වන පාසලක් කවර යෙදුමකටද? දත්ත සමුදායක් කියලා කියන්නේ දත්ත ගබඩාව. එතනදී පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණ හඳුනා ගැනීම තමයි ආයතන භාවිත කරන්නේ. ආයතනයක පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණ යන්ත්‍රයක් මගින් පැමිණීම ගන්නකොට පුද්ගලයෙක් ඇඟිලි සලකුණ ලබා දුන්නාම ඒක දත්ත පාදකයකට ගමන් කරන්නේ. වෙනි ප්‍රශ්නය පහත් සඳහන් කුමක් ඩිජිටල් රූපය ගුණාංග නිවැරදිව විස්තර කරයිද? ඩිජිටල් රූපයක් නැත්නම් අංකිත රූපයක් කියලා කියන්නේ අංකිත උපාංගයක් මගින් නිර්මාණය කරන ලද ඡායාරූපයක්. නැත්නම් ඉමේජ් එක. එතකොට එතන එකේ තියෙන ගුණාංග 4ක් විටුව වර්ණය ප්‍රමාණය සහ විභේදනය. විභේදනය කියලා කියන්නේ ඩිජිටල් රූපයේ දිග සහ පළල ගුණිතයක් ලෙස ලියුවහම ලැබෙන පිළිතුර. විභේදනයේ ඡායාරූපයක වැඩි වෙන්න ඡායාරූපයේ ගුණාත්මක බව වැඩි වෙනවා. 10 වෙනි ප්‍රශ්නය පහත් දේ ඇතුලින් පෙළ ප්‍රයෝග බහුලව භාවිත වන ග්‍රැෆික් නිර්මාණ ප්‍රරූපය වෙන්නේ වෙබ් නිර්මාණ. අපි වෙබ් නිර්මාණයක ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් වැඩි බහුලව භාවිත කරනවා. අනිත් ඒවායි කලා ආර්ට් නිර්මාණ ෂේප්ස් ඉමේජස් ගත්තාම ඒවායි වැඩිපුර තියෙන රූප ප්‍රයෝගනේ. හැබැයි ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් පාවිච්චි කරනවා වෙබ් නිර්මාණයකදී වැඩිපුර අපි ඡායාරූප ලේඛන පාවිච්චි කරනවා. 11 වෙනි ප්‍රශ්නය වෙබ් අඩවියක් සතුව වළංගු අංකිත සහතිකයක් ඇද්දැයි ඔබ හඳුනාගන්නේ කෙසේද? වළංගු අංකිත සහතිකයක් තියෙනවා නම් ලිපින තීරුවේ තියෙන ඉබි අකුල සලකුණ සාමාන්‍ය විදිහට පවතිනවා. වෙබ් අඩවියකට ගියපුවාම ඒක ලිපින තීරුවේ තියෙනවා නැත්නම් URL එක තියෙන තීරුවේ තියෙනවා ඉබි ලකුණක සලකුණක්. ඒක සාමාන්‍ය තත්ත්වයේ පවතිනවා නම් මේක වළංගු අංකිත සහතිකයක් තියෙන වෙබ් අඩවියක්. පළවෙනි පිළිතුර. වෙබ් පිටුවක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශනය වැරදිද?
වෙබ්පිටුවක් සම්බන්ධයෙන් නිවැරදි වෙන්නේ වෙබ්පිටුවක් කියන්නේ ලෝකව්‍යාප්ත වැඩි ඇති පෙළ පමණක් සහිත ලේඛනයක් වැරදි. පෙළ විතරක් නෙවෙයි ඡායාරූප ආදියක් තියෙනවා. ඊට පස්සේ බඩවි වෙබ්පිටුවෙන් දෙකම එකයි වැරදි. දෙකක්. අනන්‍ය වසම් නාමයක් තියෙනවා. MS Word ලේඛනයක් වෙබ්පිටුවක් ලෙස සුරකිය හැකියි. පිළිතුර 2. 13. අධිසන්ධානයක් නිවැරදිව විස්තර කරන්නේ පහත් සඳහන් කුමන ප්‍රකාශයෙන්ද? අධිසන්ධානයක් කියලා කියන්නේ අපිට ඉන්න ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට ගමන් කිරීමට අවස්ථාව සලසන දෙයක්. අපිට මෙතන වෙන්නේ තුන්වෙනි පිළිතුර QR කේත කඩදාසි මත පදනම් වූ අධිසන්ධාන ලෙස සැලකෙනවා. QR කේතයක් අපි ස්කෑන් කරපුවාම ඒකට අදාළ වෙබ් අඩවියට අපි යොමු කරනවා. 14. පහත ඒවායින් සෙවුම් යන්ත්‍රයක් වන්නේ කුමක්ද? සෙවුම් යන්ත්‍රයක් කියලා කියන්නේ අන්තර්ජාලයේදී තොරතුරු සෙවීමට භාවිත කරන උපාංගයක්. ඒකට එන්නේ උත්තරය 4 Microsoft Bing. Edge, Firefox, Chrome කියන තුනම අපි කියන්නේ වෙබ් බ්‍රවුසර්ස් කියලා. 15 වෙනි ප්‍රශ්නට අදාළ පිළිතුර වෙන්නේ MOOCs වගේ හඳුන්වන්නේ Massive Online Open Source Course කියන එක තමයි ඒ නමින් හඳුන්වන්නේ. උත්තර 1. 16. ඔබ ඔබේ මිතුරන් සමග නිවසට නුදුරු අවන්හලක රාත්‍රී ආහාරය ගත් බව සිතන්න. රාත්‍රී ආහාරය ගැනීමෙන් පස්සේ ඔබ වෙත පැමිණි වේටර්වරයා ඔබට ඇනවුම් කළ එක් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මුළු මුදල සමග සවිස්තරාත්මක බිල්පත දෙනවා. ඔබ අවන්හලින් පිටවීමට පෙර සවිස්තරාත්මක බිල්පත පරීක්ෂා කරලා ගෙවීම කරනවා. මේ සිදුවීමට අදාළ දත්ත සහ තොරතුරු නිවැරදිව විස්තර කිරීමට වඩා යෝග්‍ය මොකක්ද කියලා අහන්නේ. පිළිතුර වෙන්නේ මුළු මුදල සවිස්තරාත්මක බිල්පත ලැබුණු විට තොරතුරක් වූ නමුත් මුදල් ගෙවන අවස්ථාවේදී දත්තයක් බවට පත් වෙනවා. 17. ASCII සහ Unicode සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය සත්‍යද? ASCII අක්ෂර ගණන Unicode වලට වඩා වැඩි වැරදි. ඒ අසත්‍ය ප්‍රකාශය. Unicode වල ගැටලු මගහරවා ගැනීම සඳහා ASCII සම්වර්ධනය කළා නම් ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ. 3 වෙනි එක Unicode බහු භාෂා පරිගණනයට සහාය වන නමුත් ASCII ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වේ. සත්‍ය ප්‍රකාශය වෙන්නේ 3. ASCII කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවේ අතුරු ලියන කිරීමේදී භාවිත කරනවා. ASCII කියන්නේ බිටු 7කින් සමන්විතයි. ඒ කියන්නේ එයාට පුළුවන් අක්ෂර 128යි. හැබැයි Unicode කියලා කියන්නේ බිටු 16යි. එතකොට අක්ෂර 65536ක් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. 18 වෙනි ප්‍රශ්නය පිළිතුරු 3. 18 වෙනි ප්‍රශ්නය මදන් සැකසුම් ලේඛනයක ඇති හිස් වගුවකදී ඕල්ට් සහ ඩවුන් නැරෝ යන අතුරු එකවර එබුව විට සිදුවන්නේ කුමක්ද? සිදුවන්නේ සැරිය නැත්නම් කර්සර් එක ඊළඟ තීරුව වෙත ගමන් කිරීම. පිළිතුර 3. 19. ඔබට E1, E2, E3 කෝෂවල පිළිවෙලින් 1, 2, 3 අගයන් සහිත පැතුම් පතක් දීලා තියෙනවා. F1 කෝෂයේ තියෙනවා $E1, E2, $E3 කියන සූත්‍රය. F1 වල තියෙන සූත්‍රය F2ට පිටපත් කර විට F2හි අගය ලබා ගන්නේ පහත් සඳහන් වයින් කුමක්ද කියලා අහනවා. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට. F කියලා තීරු දෙක තියෙනවා. 1, 2, 3. E1, E2, E3 වල කෝෂවල 1, 2, 3 කියලා අගයන් තුන තියෙනවා. එතකොට F1 මෙන්න මේ කෝෂයේ ලියනවලු සමීකරණයක් $E1 එකතු කිරීම E2 එකතු කිරීම $E3 කියලා. මේක F2ට පිටපත් කරා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට දැන් පිටපත් කරනවලු. එතකොට මොකක්ද වෙන්නේ කියලායි අහන්නේ. එතකොට වෙන්නේ E1 තිබ්බ එක E2 වෙනවා.
E2 තිබ්බ එක E3 වෙනවා. E3 තිබ්බ එක E4 වෙනවා. හැබැයි පල්ලෙහාට අදිද්දී ඉංග්‍රීසි අක්ෂරය එමමයි ඉලක්කම තමා වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඉලක්කම 1 2 3 මං කිව්ව විදිහට පල්ලෙහාට යනවා. හැබැයි ඉලක්කම ඉස්සරහින් ඩොලර් ලකුණ තිබ්බොත් ඒක නියතයක් බවට පත් වෙනවා. යගේ වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඩොලර් ඩොලර් 1 කියන එකේ ඩොලර් ලකුණ තියෙන්නේ E අකුරට කලින්. ඒ හින්දා ඉලක්කම වෙනස් වීමක් සිද්ධ වෙනවා. මොකද එයා නියත කරලා නැහැ. එහෙනම් E1 එක වෙනවා ඩොලර් E2 එකතු කිරීම. E2 මොනවත් කළා නැහැ. එහෙනම් E2 එක E3 වෙනවා. එකතු කිරීම ඩොලර් ඩොලර් 3 කියලා කියන්නේ 3 කියන ඉලක්කම නියතයක් කරලා එහෙනම් එය එමම වෙනවා. ඩොලර් ඩොලර් 3ම වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ ඩොලර් E2 කියලා කියන්නේ 2යි. E3 කියලා කියන්නේ 3යි. නැවතත් E3 කියලා කියන්නේ 3යි. එතකොට පිළිතුර වෙනවා 8 පිළිතුර 3. මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඉතුරු ප්‍රශ්න 20ට පිළිතුරු අරගෙන. channel එක subscribe කරන්න.